ඊශ්‍රායල ඇමරිකානු ඉරාන යුද්ධය తాවකාලිකව යුද විරාමයකට ගිහිලා නතර වෙලා තියෙනවා. එතකොට මේ යුද විරාමය කියලා කියන්නේ වැනෙන සුළු නැවත ඇවලිය හැකි යුද විරාමයක් තමයි මේකේ පේන්න තියෙන්නේ. ඒකට හේතුව තමයි යුද විරාමයක් කියලා ඇමරිකාව සහ ඊශ්‍රායල ඉරානය අතර සාමයක් ගැන කතා කරාට ඒ සාමය ඇතුලේ ඒ එකඟතාවය ඇවිල්ලා පැය 72ක් වෙනවා. ඒ පැය 72 ඇතුලේ ගාසා තීරයේ ඉන්න ජනතාව 50කට වඩා මරලා තියෙනවා. එක පැත්තකින් සාමය කියලා ඇමරිකාවට කියනවා, ඉරානය කියනවා සාමය කියලා, ඊශ්‍රායලය කියනවා දැන් අපි සාමයේ ඉන්නේ කියලා. හැබැයි ඒ සාමය ගාසාවට නැහැ. ඒ සාමය පලස්තීනයට නැහැ. පහුගිය පැය 72 ඇතුලේ පලස්තීනයේ ජනතාව 50කට වඩා මරලා දාලා තියෙනවා නෙතන්යාහු නැත්තම් ඊශ්‍රායලයේ මැදිහත් වෙලා. ඒ නිසා සාමය කියලා බයිලා ගැහුවට ඒ බයිලා ගන්න සාමය ගාසා ඇතුලේ නැහැ, පලස්තීනය ඇතුලේ නැහැ. ඒ නිසා පලස්තීනයේ ගාසාවල කරන ජන සංහාරය නතර කරන්න කියලා අපි බල කරනවා. ඒකට සම්බන්ධ සියලු අධිරාජ්‍යවාදී රටවල් වලට. එතකොට අපි දන්නවා ගොඩක් අය මේක කියන්න හදනවා ආගමික ගැටුමක් කියලා. හැබැයි අපි කියනවා මෙතන තියෙන්නේ ආගමික ගැටුමක් නෙමෙයි, අධිරාජ්‍යවාදීන්ගේ බලපොරය. ඇමරිකාව වගේ රටවල් මැද පෙරදිග තමන්ගේ බලයට ඈඳ ගන්න යන ගේම් එක තමයි මේ යුද්ධය ඇතුලේ තියෙන්නේ. මැද පෙරදිග තෙල් වලට කියලා හලන ට්‍රම්ප්ලාගේ ඇමරිකාවේ අධිරාජ්‍යවාදී මැදිහත් වීම තමයි මේක තියෙන්නේ. ඒ මැදිහත් වීම ඇතුලේ එක වෙලාවකදී ඉරාකයේ නායකයෝ ඝාතනය කරලා ඉරාකයේ බිමට සමතලා කරා. ලිබියාව අසාර්ථක රාජ්‍යයක් බවට පත් කරා. යේමනයට ගැව්වා. ඒ වගේම දැන් පටන් අරන් තියෙනවා ඉරානයටත් ගහලා මැද පෙරදිග ඇමරිකාවට හිතවත් තවත් රාජ්‍යයක් නැත්තම් ස්වාධීන රාජ්‍යයක් කඩාවට්ටන්න. අපි දන්නවා ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ ට්‍රම්ප්ගේ බල කෑදරකම, තෙල් වලට තියෙන කෙලහැලීම, ඒ වගේම අධිරාජ්‍යවාදී බල ව්‍යාපෘතිය. මේකට අපි ජනාරගල ව්‍යාපාරයේ විදියට විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදය කියලා බොරුවට බයිලා ගහන ඇමරිකාවේ තානාපති කාර්යාලය ඉස්සරහට ඇවිල්ලා අද අපි කියනවා මේ යුද්ධයට විරුද්ධයි, ජනඝාතක යුද්ධවලට විරුද්ධයි, මැද පෙරදිග ඇතුලේ කරන අධිරාජ්‍යවාදී මැදිහත් වීමට විරුද්ධයි. ඒ වගේම පලස්තීනයේ නිදහස් අයිතිය අපි පිළිගන්නවා කියන එක මේ වෙලාවේදී මතක් කිරීමට අවධාරණය කරන්න හේතු ගන්නවන්න තමයි අද දවසේදී මේ විරෝධතාවයේ සංවිධානය